දසමහා යෝධයෝ අපිට හිටියා කියලා අපි කතාවල අහනවා. මම දසමහා යෝධයෝ 10 ගණක් නන්දික දාන කලපුවේ මාන් නුලදී මාන් කුලම් වල මල්ලාවි වල වෙඩිතල තිව්වල ජයපුරම් වල මුලතිව් වල 10 ගණක් මම යෝධයෝ දැකලා තියෙනවා. යෝධයෝ තමයි. මව්බිමේ අඟලක් තමන්ගේ යයි කීමට නුඹයි හැමවිම් අඟලක්ම නිදහස් කළේලක් මෑනිට ජීවිතය හැම මීරි දේවල් අහිමි වූවත් නොබ හත දිවි පරදු කොට සටන් කෙරුවේ ලක්මවුන් රැක ගැනුමට. Welcome back to Jiffy Traveler channel. අයිබෝවන්. අද අපි ඔබත් සමග එකතු වෙන්නේ පුදුකුඩිරිප්පු නගරේ ඉඳලා. ඉතින් ඔබට දැන් මේ සිතියමේ පේන අපි දැන් කොතනද හරියටම ඉන්නේ කියලා. රටවටා සංචාරයේ යාපනයේ ඉඳලා ත්‍රිකුණාමලයට යන අතරතුර තමයි දැන් මේ ඉන්නේ. ඉතින් පුදුකුඩිරිප්පු නගරේ කියන්නේ මුලතිව් දිස්ත්‍රික්කයේ තමයි මේ නගරේ පිහිටලා තියෙන්නේ. ඔබ දන්නා අය නිසකෙයින්ම මුලතිව් නගරයට මෙතන ඉඳලා කිලෝමීටර් 17ක් තියෙනවා. ඉතින් පුදුකුඩිරිප්පු නන්දිකඩාල් මුලතිව් මේ වචන ඇහිද්දි නිසකෙයින්ම ඔබව 2009 වර්ෂයට ඇදී යනවා වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඉතින් අපේ හිත සංවේදී කරන මේ මතකයනුත් එක්ක. ඉතින් ඒත් එක්කම මෙන්න අපි ආවා. ඔබ දන්නවා අපි දැන් මේ කොහෙටද ආවේ කියලා. යා ගිහින් බලමු අපි එතන. ඔබ මේ දකින්නේ පුදුකුඩිරිප්පු ජය ස්මාරකය. ශ්‍රී ලංකාවේ යුද්ධ ඉතිහාසය සිහිපත් කරමින් ඉදි කරලා තියෙන මෙම ස්මාරකය අපේ දිවි පරදුවට තැබූ මාතෘභූමියේ ත්‍රිවිධ හමුදාවන්ගේ මේ මාතෘභූමිය රැකගත්තු අපේ ත්‍රිවිධ හමුදාවේ වීර රණවිරුවන්ගේ අභිමානය සිහිපත් කරමින් තමයි මෙම ස්මාරකය ඉදි කරලා තියෙන්නේ. ඉතින් ජාතිය වෙනුවෙන් කැප වූ අපේ රණවිරුවන්ගේ වීරත්වය කැපවීම සනිටුහන් කරන්නට සිහිපත් කරන්න ස්ථානයක් ලෙස මෙම ස්ථානය ඉතිහාසගත වෙනවා. ඉතින් මෙම ස්ථානයට ආවහම අපේ සිත් සංවේදී වෙනවා නිසක වීම. ඒ වගේම අපේ ත්‍රිවිධ හමුදාවන්ට අපි සදා ණය ගැති. මේ ස්මාරකය පිළිබඳ තවදුරටත් විස්තර අපි අහලා බලමු. ජයග්‍රහණය කරා කියලා තමයි මේ පෙන්නලා තියෙන්නේ. පොඩියෙන් අපිට කියන්න පුළුවන් පොඩි ජාති පොඩි තියෙනවා. ඔව් ඒ කියන්නේ දැන් අන්තිමට මෙතන යුද ජයග්‍රහණ ස්මාරකය හැදිලා තියෙන්නේ. හලෙන් තියෙන්නේ මේ 681. විගට්. හරි. විගට් ඩිව් ඉස්සලම සාමයක හැදෙන්නේ තුන්දෙනෙකු වෙන්නේ. තුන්දෙනෙකු ඉතිරි වෙනවා. ඩිව් විගට් එකේ තේරුම තමයි ඉස්සලම ආමේක මේ ඕපන් වුණේ සෙබළු තුන්දෙනෙකුගේ. තුන්දෙනෙකුගෙන් ඕපන් වුණා. තුන්දෙනෙකු ඕපන් වුණාට පස්සේ තුන්දෙනෙක් එකතු වෙලා මේ 6 දෙනෙක් වුණා. 6 දෙනෙක් එකතු වෙලා 9ක් වුණා. 9 දෙනා එකතු වෙලා ඇවිල්ලා කම්පැනියක් හැදුනා. කම්පැනි 3ක් එකතු වෙලා තමයි යුනිට් එකක් හැදෙන්නේ. යුනිට් 3ක් එකතු වෙලා තමයි මේ ගහලා තියෙන 681 බ්‍රිගේඩ් එකක් කියලා හැදෙන්නේ. ඊට පස්සේ බ්‍රිගේඩ් 3ක් එකතු වෙලා තමයි ඩිව් එකක් හැදෙන්නේ. ඩිව් එකක් හැදෙන්නේ. එහෙම ඒ වගේ තමයි බටපිට හරි. එතකොට පාරලියාගේ අපිට සාමේ ගෙනලා දීලා තියෙනවා. පොඩියෙන් අපිට නිදහස හම්බෙලා තියෙනවා. අවියෙන් කියලා දෙනා ජයග්‍රහණය කරගෙන තමයි පින්වන්නේ. ආයි මේවා අවියෙන් මේ ඉන්දියා පිට කරන්න නැහැ කියලා. ඒක සිංහ හතර දෙනාගෙන් කියනවා මේ ඉදිතර බාවි. මේ ගල් වලත් මේ තියෙන ගහන. ඒ යුද්ධර 15ක් විච්චි. යුනිට් ඩිව් බ්‍රිගේඩ් තමයි කියන්නේ. නම් බොහොම ස්තුතියි. ගිහින් එන්න. අපි
අපිව දැනුවත් කරපු රණවිරු සොයරාට ස්තුතිවන්ත වෙමින් අපි දැන් යනවා. මම දැන් අර පෙන්නුවේ එතන තමයි තොරතුරු කේන්ද්‍රය. ඒ කියන්නේ මේ අදාළ සියලු තොරතුරු තියෙන කේන්ද්‍රයක්. එතෙන්ට ගිහිල්ලා තව වැඩිදුර තොරතුරු ලබා ගන්න පුළුවන්. ඇත්තටම අපිට එතෙන්ට යන්න කාලය කළමනාකරණය කරගෙන මේ රටවටා ගමන යන්නේ. මොකද දැන් අපි ත්‍රිකුණාමලයට යන්න තියෙනවා. එතකොට අලි ඉන්න ප්‍රදේශය වගේ තියෙනවා. ඉතින් ඒ හරින් අපි හවස් වෙන කලින් යන්න ඕනේ. ඉතින් හැමදේටම අපි කාලය කළමනාකරණය කරගෙන තමයි මේ ගමන යන්නේ. ඉතින් දැන් ඔබට පේනවා සිතියමේ මේ අපි මුලතිව් වලට කිට්ටුව ඉන්නේ. ඉතින් ඊට කලින් අපි වෙල්ලමොලි වලික්කාල් එතකොට විශේෂයෙන්ම වඩුවකාල් පාලම උඩින් තමයි යන්නේ. ඉතින් මේ පාලම ඔබ දන්නවා ඉතාම විශේෂ පාලමක්. මොකද නන්දිකඩාල් කලපුවේ එහා අර සිවිල් යුද්ධ සමයේදී ගොඩාක් සාමාන්‍ය ජනතාව හිර වෙලා හිටියා. ඉතින් මේ සාමාන්‍ය ජනතාව යුද්ධයට පෙර ඉතින් කොහොම මේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ. අපේ ත්‍රිවිධ හමුදාව බේරගෙන මේ පැත්තට අරගෙන ඇවිල්ලා තියෙන මෙන්න මේ විශේෂ වඩුවකාල් පාලම හරහා තමයි. ඉතින් ඒ නිසා නන්දිකඩාල් කලපුව මේ පාලම අපේ යුද ඉතිහාසයේ යුද ජයග්‍රහණයේ විශේෂ ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ පිළිබඳ විශේෂ කතා තියෙනවා. මේ පාලම පිළිබඳ මෙතන වෙච්ච ඒ දවස්වල වෙච්ච සිදුවීම් පිළිබඳව. ඉතින් අපේ හමුදාවන්ට නැවත නැවතත් මම කියන්නේ අපි සදා ණය ගැති නැත්නම් මේ තැන් වලට අපිට එන්න තියා අපිට හිතන්නවත් බෑ. ඉතින් අපි මේ තැන් ඇවිල්ලා දැන් නරඹන්නේ ඒ සියලු දෙනාටම ඇත්තම ණය ගැති. ඉතින් ඔබ මේ පසු කරන්නේ ඒ සුන්දර නන්දිකඩාල් කලපුව. අපි මේ නන්දිකඩාල් කලපුව පසු කරගෙන මුලතිව් නගරයෙන් ඉස්සරහට තමයි මේ ගමන යන්නේ. ඉතින් අපි විශ්වාස කරනවා ඔබ තොරතුරු රාශියක් ලබා ගන්න ඇති. ඒ වීඩියෝ දක ගන්න ඇති. දැනුමට යමක් එකතු කර ගන්න ඇති කියලා. ඉතින් මේ ගමනේ ඉදිරි වීඩියෝයක් සමගින් අපි නැවත හමු වෙන බලාපොරොත්තුවෙන් අද දිනට ඔබෙන් සමුගන්නවා. ජිෆී ට්‍රැවලර් channel එක subscribe කරලා follow කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එක ඉක්මනින්ම ඔබට ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි ගිහින් එන්නම්. සුබ දවසක්.